ඔයා බොහෝම ආසාවෙන් බලාගෙන හිටපු නැකත උදා වෙන්නයි යන්නේ. ආහාර අනුභව කිරීමේ නැකත. යප් ඔහොම ඉන්නවා. වැඩාල්ලලා ගනුදෙනු කරලා ඊට පස්සේ තමයි අපිට ආහාර අනුභව කරන්න පුළුවන්. ඕනේ අපි මේ සංස්කෘතික දේවල් වලට අනිවාර්යයෙන්ම එකඟ වෙන්න ඕනේ. අපි හැම මේසෙන් අද හරිම සරුසාරයි. ණයටම තියෙනවා. අපේ නෑදෑයෝ ටික ඉන්නවා, තාත්තගේ යාළුවෝ ටික ඉන්නවා. මේ ඇත්ත එක කැම මේසෙ තවත් පිරීලා. නේද? ඒක නිසා අපි ගිහිල්ලා වැඩ ටික පටන් ගමු. කොයි නෑදෑයෙකුට අපි දෙන්න නැතුව බෑනේ නේද? අපි යමු. මොකද අපේ දේශීය සංස්කෘතියෙන් නේද අපිට උරුම වෙච්ච ආහාර ටික එතන තියෙනවා. ඒවා මත කියලා වැඩක් නෑ. අපි ගිහිල්ලාම බලමු. අපි යමු. පහන් දිගට අපි අහන් බලාගෙන. අන්තිමටම මට හිතයි මම අහන්නේ මේ බුදුමයි දැනගන්න. මේ චාරිත්‍ර සහ වාරිත්‍ර පිළිබඳව අපේ කට්ටිය දුන්නා. කළ යුතු දේ චාරිත්‍ර, නොකළ යුතු දේ වාරිත්‍ර. සිරිත් විරිත්. ඔව් තාමද. එහෙනම් අපි මේ යම් ආහාර අනුභවයේ තියෙනවා, වැඩ ඇල්ලීම තියෙනවා. හා යම් තෙන්නලේ ආරති සමරන වයින් සූරිය සිංහල මංගල්‍යයක තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් වයින් එක ඉතින් හැමදාමත් ආරති. ඉතින් ගිය ආරති පටන් ගත්ත අපි සූරිය සිංහල මංගල්‍යය ආරම්භුවා. ඉතින් ගිය ආරතේ වයින් එක ආලතින් ආරති දැන් වයින් එක හැමදාමත් ආරති. ඉතින් කලාකරු රසකගේ සහභාගීත්වයෙන් අපි මේ රන් සූදානම් වෙන්නේ අපි වැඩ කනතන කිරීම හා ආහාර පවෙන එකත. ඉතින් අපි ඔක්කොටම කලින් අපි මේ වැඩ හැරලා කනතනු කරලා ඉවර වෙලා ආහාර අනුභව කරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවල හැම මේ නැකතට සුබ නැකතට එකම දිශාවක් බලලා එකම වර්ණයක් අඳගෙන නේද අපි මේ නැකත සිදු කරනවා. එකම වෙලාවක එකම රස කෙවිල්ලක් ආනන්ද කිරිපතක් ඉස්සෙල්ලාමත් කන්නේ ආහාර අනුභව නැකතදී කලින්ම වැඩාලලා ගන්නදලු ඉවර වෙලා අපි නැකත ආහාර අනුභව නැකත ගන්න. ඉතින් මේ නැකත සුම නැකත ප්‍රථම වැඩි මේ අලුත් දුතාවෙන් පස්සේ කරන ප්‍රථම කාර්ය ප්‍රථම ගනුදෙනු වගේම ප්‍රථම ආහාර අනුභවය මේ සුබනකදී අපි හැමෝම කරන්න සූදානම් සිටිනවා. මේ අලුත් දවසේ බයික් මංගල පරිශ්‍රයෙන්දලා අපි මේ වැඩසටහන කරද්දී ඉතින් එක කියන්නේ එක්ස්ට්‍රා කාඩ් ඔයාලට මේ ඉදිරියට ලස්සනට වැඩසටහන කියන්නේ. ඒ වගේම අලුත් අවුරුද්දම සරසාර පිළිපොන් සරු අවුරුද්දක් කරන්න අවුරුද්දේ උකුරසය වීවාට එක වීවා කිරියට එක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ නැකත කරන්න. ඒ වගේම අවුරුද්දේ සුබරසේ මංචිත් එකතු වෙලා ඉන්නවා මේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභව නැකත. සුබ ගනුදෙනුවකට එච්චින්නේ බැංකුවත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. පළේ ජවයේ ශක්ති සංගීන අලුත් අවුරුද්දට නැස්ත මොහොත සුබනාන්නේ සිටිනවා. අපි නැකත කරලා ඉවර වෙනාට පස්සේ ජන ක්‍රීඩා කරනවානේ. ඉතින් මේ ක්‍රීඩා කරන්න බලේ ජවයේ ශක්තිය යන තුනම තමයි. ඒකට අපිත් එක්ක නැස්ත මොහොත ඉන්නවා. ඒ වගේම අවුරුදු කීකේ ටියාරත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. නැකත් කරනවට වල අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ නැකතට. ඉතින් අපි වටවල අවුරුදු සාරණ වටවල ලංකාවේ අංකිතේ එකේ තේ කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ අලුත් අවුරුදු මේ නැකත කරන්න ගොඩාක් කට්ටිය එකතු වෙලා ඉන්නවා. මොකද බලන්න හිටපු නැකත හොඳ නැකත කියලා කට්ටිය ඉන්නවා. මොකද අපි කල් කාලේ ඉස්සෙල්ලා නේද දැන් මේ පාරනම් ආපස්සට ගිහින් පිළිතුරක් මොකද අපේ ඔන්නේ කලින් නොනගතේදී අපි ආහාර කරන්නේ නැතුව තමයි මේ ආහාර ගන්න නැතුව ඉන්නවනේ. ඉතින් බඩගින්න ඉන්නකොට වැටෑලලා ගනුදෙනු කරලා තමයි ආහාර අනුභව කරන්නේ සුබනකතින්. ඉතින් කලාතර ගොඩක් මේ සූදානම් සිටින ආහාර අනුභව කරන්න වැටෑලන්න ගනුදෙනු කරන්න. ඉතින් මේ වට වෙලා ඉන්නවා දැන්. ඒ වගේම දැන් හැමෝම එකතු වෙලා ඉන්නේ මේ රසම කැවිලි. අපි ආල්කන්න කැවිලි කිරිපත් ඉන්නවා නේද? වගේම ගොඩාක් ඉන්න කැවුම් කොකිස් පැණිවලලු හැම දෙයක් තියෙනවනේ. ඉතින් හරිම රස කැවිලි තමයි අපි අලුත් ආර්ථික කන්නේ මේ ඉතින් වයිස් බංගලා පරිශ්‍රයට ඉතින් තාරු හැමෝම මේ කැවිලි කන්නේ සූදානම් වෙනවා. යාළුවා ඉතින් ආසාවෙන් ඉන්නේ කියලා අපි දන්නවා. දැන් තමයි මේ නව වසරේ ආරම්භ අවස්ථාව මේ
ඇරඹුම තමයි මේ නැකතෙන් අපි කියවන්නේ. වගේම අපි මතක් කරන්න තව විනාඩි 2කට ආසන්න කාලයක් තමයි අපිට තියෙන්නේ. 3ක් විතර වගේ තමයි තව විනාඩි තියෙන්නේ අපේ මේ සුබ නැකතට. ඉතින් අපි දැන් මේ නැකත කරාට පස්සේ අපි ගෙදර කට්ටිය සමගියෙන් පෙරාල්වල ගණන්වල ආරාණවල කරාට පස්සේ සල්වැසියන් සමග නැකත සිදු කරාට පස්සේ බෙදා ගන්නවා මේ අපේ අලුත් අවුරුදු කැවිලි ගෙදර මිනිස් තිබිච්ච කැවිලි. මොකද ඒ වගේම තරහමාරහත් අමතක වෙනවා මේ අලුත් අවුරුද්දේ. අලුත් අවුරුද්ද කියන්නේ සල්වැසියන් සමග එකතු වෙලා සමගියෙන් කටයුතු කරන කාලයක්. ඉතින් ඒක හින්දාම තමයි අපි මේ අලුත් අවුරුද්ද සවත් ශ්‍රීයෙන් සමරන්නේ. ඉතින් අපේ ගමේ කට්ටිය නම් කරන්නේ ඉස්සර කාලේ කට්ටිය ඉස්සෙල්ලාම වැඩක් අල්ලනකොට පැලයක් හිටවනවා. වැඩි හිටියෙක් නම් ළමයෙක් නම් පොතක් කියවනකොට සුබයි. පරණ කට්ටිය නෙමෙයි දැන් කට්ටියත් ඒක කරන්න ඕනේ. මොකද දන්නවද? ඒක සුබ නැකතට කරාම ඒක අවුරුද්දෙම හොඳට හැකි වෙනවා. ඒ වගේම ප්‍රථම ගනුදෙනු කරනකොට අපි ලිඳත් එක්ක අපේ අම්මලා ගනුදෙනු කරනවා. ඒ වගේම දෙමාපියෝ සමග දරුවන් ගනුදෙනු කරනවා. වැන්දලා පුදලා ඊට පස්සේ තමයි පවුලේ කට්ටියට ගෙදර ප්‍රධානිය කවලා අපේ අලුත් අවුරුදු ආහාර අනුභවය කරන්න. ඉතින් සුබ නැකතට කරනවා කියන්නේ ඔයාලම උදේ වෙනකොට මේ පාර සුබම සුබ නැකත් ටිකක් තියෙන්නේ. ඉතින් මිනිත්තු 1:00ක කාලයක් වගේ තමයි තියෙන්නේ අපිට මේ අලුත් අවුරුද්දේ වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය නැකතට. ඉතින් දැන් කට්ටිය කලබලෙන් ඉන්නේ. මොකද නැකත කරන්න ඕනේ කියලා ඉක්මනට මේ නැකත වෙනන් තමයි ගොඩක් කට්ටිය බලන් හිටියේ. ඉතින් අපිත් එක්ක ඊවා එකතු වෙන එක හදන ගමන් ඉන්න හදලා ඉවරයි. ඉතින් කැමරේසින් තියලත් ඉවරයි. ඊවත් ඒකත් එක්කම අපි කැවිලි ටිකත් එක්ක ඒ ටික සම්ගම තියාර කේක්ද ඔය ටික සම්දාන ආර්ටිස්ට්ස් එක්කම රසවින්දා අලුත් අවුරුද්ද පිරිපුන් කියලා මට හිතෙනවා. ඉතින් මේ පාර බීවා එකත් එක්ක වටවල එකක් නවිලේ හම්බ වෙනවත් එක්ක ඉතිරියක්. ඉතින් වටවලත් එක්ක අපි බීවායි දෙකම එකතු කරගෙන තමයි අවුරුදු කැමරේසින් සම්පූර්ණ කරගෙන පුරව ගන්න. ඉතින් අපිට දැන් විනාඩියක්වත් නැහැ. තප්පර ගානක් තමයි තියෙන්නේ. ඉතින් තත්පර 25ක් තියෙන්නේ. ඉතින් මේ 25ට අපි හැමෝම ඉල්ලන්නේ සතුටින් මේ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් කියන්නේ කියලා. මොකද මේ අලුත් අවුරුද්ද තමයි අපි පටන් ගන්න ඕනේ අලුත් අවුරුද්ද. ඉතින් තත්පර 10ක් තියෙනවා. තත්පර 5යි 4යි 3යි 2යි 1යි. දැන් ඔන්න තවුණ රතින් හඩ දස්සට ඇසෙන යන් වයිට් ලටස් අපි බලවුවේ තමයි වයිට් ලටස් බැංගලව සමවෙන වයිට් බැංගලව ෂේන්ස් තමයි ඉන්නේ. ඉතින් අපි වයිට් බැංගලව පරිශ්‍රයේ ප්‍රධාන බලවුවට යන් ගෙදරට යන් කඩමණ්ඩියට යන් ඒ තැන් වල මේ නැකත සිදු වෙන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් ගෙමි ගෙදර පැත්තට යනවා. මේ නැකත් සිදු කරන්නේ කොහොමද කියලා බලන්න. අපි යන්නේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. උදා වුණු නැකත ආනුභාවයක් බවට පත් වෙමින්ම මේ කප්රුක අපි මේ දෙරණට මේ ලෙසට වටිනා එකතු කිරීමක් බවට පත් කරනවා. මේ වගේම අපි විශ්වාස කරනවා ඔබේ නිවසේ ඔබේ ගෙවත්තේ තවත් වටිනාම වැඩ ඇල්ලීමක් සිද්ධ වෙනවාම තමයි ඒ කෘෂිකර්මාන්තයට සම්බන්ධ දෙයක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් පොතට අදාළ දෙයක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ආර්ථිකයට අදාළ දෙයක් වන්න පුළුවන්. වැඩ ඇල්ලීමක් විදියට මේ හැම දෙයක්ම සුබ ලක්ෂණයක් බවට පත් වෙනවා. අප වැඩ ඇල්ලීම විදියට තමයි මේ කප්පුකක් සිටුවීම මේ විදියට සංකේතවත් කරන්නේ. නිසි කලට වැසි ලැබිලා නිසි කලට දිය ලැබිලා මේ ලපටි කප්රුක මහා විශාල මුළු රටටම මුළු ජාතියට සම්පතක් බවට පත් වෙන්න කියන ප්‍රාර්ථනාව අපි එහෙනම් සිද්ධ කරමු නේ.
එමනම් බවබෝග ලැබී දුක්කරදර නිවී මේ අවුරුද්ද වාසනාවන්ත සරුසාර අවුරුද්දක් බවට පත්වේවා. හැමෝ බලාගෙන හිටපු මේ සෞභාග්‍ය සංකේතයක් බවට පත් වුණු නැකත උදාවෙද්දී අපිට සවීමත් ශක්තියක් බවට පත් වුණානේ වීවා. ඒක නිසාම වීවා මිත්‍රත්වය ළඟ තියාගෙනම අපි කියන්නම ඕන ශ්‍රියන්ත මිනිස් මහත්මයා අර පිරිමැස්ම හරි වටින අලුත් අවුරුද්දකට. අර පිරිමැස්මෙන් උකුම උකු වීවා තේ එකක් එක්ක ජීවිතය සහ දවස ගත කරන්න පුළුවන් නම් මේ අවුරුදු විතරක් නෙවෙයි අද දවස විතරක් නෙවෙයි අවුරුද්දම අවුරුදු තමා කියන සතුටු කතාවක් කියන්න හොඳම වෙලාව මේක. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒ අවුරුද්ද පුරාවට කවුරු හරි හයියට හත්තියට ඉන්නවා නම් ඔන්න අපිට අවස්ථාව. ඔන්න අපිට අවුරුදු මෙන්න එතුමායි වෙනුවෙන්. එහෙනම් අවුරුදු කුමාරයාත් අරගෙන අපි යන්න. යමු එන්න. ඔබතුමාගේ ගෙදරට යන්න මං අවසර අහන්න එපා. එතුමාව එක්කයි යන්න. යා කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙනම් දිනෝෂ් අපි එන්න තව පැත්තට දෙවන පියවර වෙනුවෙන්. එන්න ගනුදෙනුව දැන් ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ. අපි බොහොම අපූර්වට වැඩ ඇල්ලුවා. දැන් ගනුදෙනුවට හරෙන්ද අපි ලිඳත් එක්ක ගනුදෙනු කරනවා. හේන කුඹුර කමත එක්ක ගනුදෙනු කරන විවිධ චාරිත්‍ර තියෙනවානේ. හැබැයි දැන් වර්තමානයේට එද්දී හැමෝම අනාගතය ගැන හිතලා බැංකුවත් එක්ක ගනුදෙනු කරනවානේ. ඉතින් ඒ නිසා මෙවර අලුත් අවුරුද්දේ ස්වර්ණවාහිනියත් එක්ක මේ ගනුදෙනු කරන්න ගනුදෙනු නැකතට එකතු වෙලා ඉන්න කොමර්ෂල් බැංකුවේ සහභාගීත්වයත් අරගෙනම අපි එහෙනම් ගනුදෙනු නැකත පවත්වන්නටයි සූදානම් වෙන්නේ. අපේ කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ භාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් හස්රත් මුණසිංහ මහත්මයා අද ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඔබතුමත් එක්ක අපි යමු ඒ පැත්තට. අපි දෙයනේ කියලා එහෙනම් ඕන් එහෙනම් ලස්සනට දිශාවට හැරිලා අන්න එහෙම ගනුදෙනු සම්පූර්ණ කරගමු. සේම වේවා ඔබට ජයෙන් ජය වේවා සියලු ප්‍රාර්ථනා සපිරේවා කියා ප්‍රාර්ථනා කරනවා. ගනුදෙනු. දැන් මං කැමති හසත් මුණසිංහ මහත්මයා වචනයක් කතා කරනවා නම් එහෙම. දැන් මේක අපේ බොහොම ගරු ගාම්භීර නැකත මේ අපේ ගනුදෙනු කිරීම. එතකොට ගනුදෙනුවයි කොමර්ෂල් බැංකුවයි එක්ක මේ සම්ප්‍රදායත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන වචනයක් කියන්නකෝ. කොමර්ෂල් බැංකුව කියන්නේ අවුරුදු 103ක ඉතිහාසයක් තියෙන ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන දේශීය බැංකුවක්. ඉතින් ශ්‍රී ලංකේය බැංකුවක් හැටියට හැමදාම අපේ රටේ ජනතාවත් එක්ක බැඳී හිටිය බැංකුවක්. ඉදිරියටත් එහෙමයි. ඉතින් ශ්‍රී ලංකාවේ සිරිත් පිරිත් හෙළ සිරිත මේ චාරිත්‍ර වාරිත්‍රයට මුල් තැන දෙන බැංකුවක්. ඉතින් මේ අවස්ථාවේදී එවන් පසුමක් තියෙන බැංකුවක් හැටියට ස්වර්ණවාහිනිය සමග මේ අවුරුදු උත්සවය සමරන්න ලැබීම අපි භාග්‍යයක් ලෙස සලකනවා. අවුරුදු 100කට වඩා වැඩි කියලා කියන්නේ මේ අවුරුදු 100 ඇතුළත අපේ සංස්කෘතියට කොච්චර දේවල් එකතු වෙලා තියෙනවද? ඒ නිසාම වෙන්න ඕනේ හෙළමග විසිතුරු කියලා මේ පොතක් දකින්න ලැබෙන්නේ. දැන් අපේ ආහාර පිසීමේ නැකතටත් මෙවර සහල් ලැබුණා. ඉතින් ඒක නිසා මේ හෙළමග විසිතුරු පොත ගැනත් යමක් කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔව් මේ පොත අපි ඉස්සෙල්ලාම ශ්‍රී ලංකේ ජනතාවට පිදුවේ 2003 වසරේදී එදා ඉඳන් දිගටම මේ මුද්‍රණ කටයුතු කරමින් අපි ජනතාව වෙත ලබා දීලා තියෙනවා. මේ අපේ සම්ප්‍රදාය අපේ නැකත් තුල අපේ විත්ති තොරතුරු කෙම්කම් මේ සියල්ල මේකේ අඩංගුයි. මේ සියල්ල අඩංගු පොතක්. ඇත්තටම මේ ඉතා වටිනා පොතක්. මමත් මේ වගේ පොතක් තව දැකලා නැහැ. ඉතින් ශ්‍රී ලංකාවේ සිරිත් පිරිත් ජනශ්‍රුතයෙන් එන නොයෙක් ක්‍රියාකාරකම් මේ ඔක්කොම අඩංගු වෙච්ච පොතක් තමයි හෙළමග විසිතුරු කියන්නේ. අලුත් අවුරුද්ද කියලා කියන්නෙම තෑගි භෝග බෙදා හදා ගැනීම නිසාම කොමර්ෂල් බැංකුවේ තෑගි ටික එහෙනම් ඔන්න බෙදන්න අවසරයි. ජයෙන් ජය වේවා කියලා අපි හිතින් ප්‍රාර්ථනා කරමු. ඉතින් පමණක් නෙවෙයි වදනිනුත් ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම සිද්ධ කරමු. මහාචාර්යතුමාට පවුලේ හැමෝටම අපේ ගෙදර සිරිකත අපි පෙරුම් පුරාගෙන ගීයක් අහන්න බලන් ඉන්න නන්දාට දිනෙත් දෝනිට පොඩි අයට අලුත් අවුරුද්දේ වැඩිපුරම තෑගි හම්බෙන්නේ. ආසාවෙන් බලන් ඉන්නෙත් ඒගොල්ලෝ තමයි තෑගි ගන්න. මල්ලි සෙල්ලමට ගිහිල්ලා. ඒක නෙන්නේ. ඕන් එහෙනම්. ඒක වටිනවා. දීවා සන්නාම කලමනාකරු ශහීම් සිංහ ලක්ෂණ
බොහොම සුහද ගනුදෙනුවක් සිද්ධ වුණා. ඒ ගනුදෙනුවෙන් පස්සේ දැන් උදාගෙනවා අර මහාචාර්යතුමාට පවා අපහසුවෙන් පුලා බලාගෙන ඉන්න සිද්ධ වුණු පියවර. ඒ තමයි මෙතන මේ සුවඳ දැනෙනවා නම් ඔබට සමහරට මට හිතෙනවා මට දැනෙනවා දිනෝෂා මේ වෙනකොට අපි අර අතන වැඩ අල්ලලා ගනුදෙනු කරලා මේ ගත්ත කාල සීමාවත් එක්ක ගත්තාම ඇතැම් විට ඇතැම් නිවෙස්වල රස මසබුළු පිරුණු මේ භෝජන සංග්‍රහයත් සහිත ආහාර භුක්ති විඳීම ආරම්භ කරලා ඇති කියන. එහෙනම් ඉතින් අපිත් පටන් ගමු. අපිත් ඒ හින්දා කල්යල් නොයවා. මෙහෙමයි දැන් මම මේ වචන පොඩ්ඩක් ඒකට මේට කර බලන්නේ කොයි වෙලේද මේ ගෙදරින් අපිට අරයුමක් අනේ නෑ එතුමල්ලා මේ අපිට ඉඩ දීලා තියෙනවා අපි කැමති විදියට වැඩේ කරගෙන යන්න. එහෙනම් දැන් අපේ අවස්ථාව දෙන්නවද? අනේ, අන්න හරි. එහෙනම් මයි පුතේ මේ පහන් වැටිය පත්තු කරලා ආලෝකමත් කරහන්කෝ මෙතන. මොදන්ට ඒ වැඩේ බාර දෙනවා. එහෙනම් ඒක හොඳයි. දැන් හරේන්ද්‍ර දැන් මේ ආහාර අනුභවය නැකත කියලා කියන්නේම මේම කෑම මේසේ දකින්නවා කියලා කියන්නේම මේ මේසයක් නෙමේ. ඔව් දිනෝෂා යමක් කියන්න උත්සාහ කරනවා. ඒ අතරමයි යමක් කරන්න උත්සාහ කරනවා. හරි ඒක කරන ගමන් මමත් කියන්නම්. දැන් මේ රස කෑම මේසයට අපි බොහොම බය නැතුව යෝජනා කරනවා උකු දීවා තේ කෝප්පයක් කෑම මේසයට එකතු කරගන්න කියලා. මොකද අර පිරිමැස්මත් එක්ක උකු වීවා තේ කෝප්පයක් මෙවර අවුරුද්දට එකතු කරගත්තොත් අවුරුදු 10ට විතරක් නෙවෙයි මුළු අවුරුද්දටම අවුරුදු කියලා බය නැතුව අපිට කියන්න පුළුවන්කම තියෙනවා. අපේ ඔය ආරාධිත අමුත්තන්ට ඕනේ දෙන්න. අපේ ඉතින් ඔබතුමන්ලා දෙපොළත් අනුභව කරන්න. අනේ එහෙමයි. ඔබතුමාට අවස්ථාව මෙන්න. දැන් අපි අයිතින් ආරාධිත අමුත්තන්ටද එහෙම ගෙදර නැත්නම් අයටද? අනාරාධිත අමුත්තන්ටද නැත්නම් බලහත්කාර අමුත්තන්ටද පොඩ්ඩක් එහාට වෙන්නකෝ. මෙන්න අපේ අපි මෙහෙන් ආරම්භ කරමු. ඔව් එන්න යටයි. මහාචාර්යතුමා ලැබුණාද? ලැබුණා. එහෙනම් අවසරයි අපිට මෙන්න එහෙනම් ඔබතුමාලා මුලින්ම ඉතුරු කරන්න ඕනේ නේද? අපේ ගමේ අරගෙන මාත්‍ය. දෙන්න කලින් අරගෙන යන්න. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. මෙන්න මම ඔව්. ඉතින් ඔබතුමීට කොහොමේ අපේ නන්නත් ගන්නකෝ. හොඳයි එහෙනම් හැමෝගෙම නිවස්වල හැමෝටම කුසගින්නට ඉන්නට නොවෙන හැමදාම කුස පිරෙන අවුරුද්දක් බවට පත් වේවා කියලා හිතාගෙන අපිත් එහෙනම් මට මේක දාන්න. ඔව් අනික දිනෝෂා විශේෂම කාරණාව තමයි අනේ දෙයියනේ මේ අද උදා වුණු අලුත් අවුරුද්දේ හැම ගෙදරකම හැම කෙනෙක්ම අති උපරිමයෙන් තමන්ගේ මේසේ සකස් කරගන්නවානේ මේසේ හැඩ කරගන්නවා කෑම බීම වලින්. අන්න ඒ කෑම බීම පිරුණු මේසයක් හැම කෙනෙකුටම හැම දවසකම දකින්න පුළුවන්කමක් ලැබෙන දවසක් උදා වෙනවා නම් නිවසක් ගානේ ඒක තමයි සැබෑ සෞභාග්‍යය. අපි මේ ප්‍රාර්ථනාව තමයි සිද්ධ කරන්න ඕන. මොකද අපි මේ සමරන්නේ හැමෝගෙම සතුට. කෑමත් එක්ක හරින්ද්‍ර ඉරිබත් කැලක් කාගෙන ඉන්නනේ. ඔව් අපි මේ උදේ ඉඳලා निराहाරව නැකත් සමරමින් තමයි හිටියේ. මෙන්න මගේ පළවෙනි කිරිබත් කෑම. කෑම හරි ඔන්න බීමත් හරි. මොකක්ද අවශ්‍ය? දැන් පොඩ්ඩක් කතා කරන්නත් ඕනේ හැබැයි. ඔව්. කතා කරන ඔය දෙක අලුත් නිරක් මෙව්වයි කිචි කිචියට ගීගන්න රුවරුණා මෙව්වයි කතා කරන ඔය දෙක අලුත් නිරක් මෙව්වයි අයියන්ගේ හිත අස්තර නොකී කතා රැඳුනයි ආයි පාඩු දොඩින්න සුමංගුනම් නැතිවයි අයියන්ගේ හිත අස්තර නොකී කතා රැඳුනයි ආයි පාඩු දොඩින්න සුමංගුනම් නැතිවයි රුවරුණා පද බදනා සිත සනසා නිතුනලවා හිරු මගුලට හිනහෙන්නයි රුවරුණා පද බදනා සිත සනහා නිතුනලවා හිරු මගුලට හිනහෙන්නයි කතා රැඳුනයි ආයි පාඩු දොඩින්න සුමංගුනම්
සනසානෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි රුවරුණා පද බලනා සිත සනහානෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි අහසුදව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැපෙන මුල දිගු ගමනක් යන්නයි අහසුදව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැපෙන මුල දිගු ගමනක් යන්නයි හිනා කවුද කතා අත විතරක් නොපොයි කිරිවදිනා හිත දිනේ අලුත් පැලක් පැලුණයි හිනා කවුද කතා අත විතරක් නොපොයි කිරිවදිනා හිත දිනේ අලුත් පැලක් පැලුණයි වරුණා පද බඳනා සිත සනසානෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි රුවරුණා පද බඳනා සිත සනහානෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා එළයේ මංගලයි 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 අතපල්ලා සිරි සුබනකට බල අද අල්ලා නටපල්ලා සිරි සුබනකට බල අද අල්ලා අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා එළයේ මංගලයි 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 අතපල්ලා සිරි සුබනකට බල කඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බල කඩ අල්ලා ලාමත ලඳ පොළඳ ලියන් එළදිවේ හෝ ලාමත ලඳ පොළඳ ලියන් එළදිවේ මුකුළු කඩහලා කකුළු සිනානද මුකුළු කඩහලා කකුළු සිනානද කැවුමිකා කිරිබත් තා ප්‍රීති වෙලා නටපල්ලා සිරි සුබනකට බල කඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බල කඩ අල්ලා අවුරුදු ළඟා වුණා